පෙන්වා ඇති පරිබාහිර x සහ y ලක්ෂ දෙක අතර සමග ප්‍රතිරෝධය වනුයේ අපි ආන්නේ x සහ y ලක්ෂ දෙක අතර සමග ප්‍රතිරෝධය. එතකොට මේ දෙක ගැන මොකද කියන්න පුළුවන්? ඔය දෙක සමාන්තරගතයි. එතකොට තනි එකක් දාන්න පුළුවන් නේ. r බෙදීම 2 මේ දෙක ඒ දෙක සමාන්තරගතයි. ඔය දෙක අයින් කරලා තනි එකක් දාන්න පුළුවන්. එතකොට ඒකගේ r හරි. ඔක මේ ආයෙ ඇඳගමු පැහැදිලිව. එතකොට මෙතන තියෙනවා r මෙතන එනවා r ඔය විදිහේ තියෙන්නේ. මේක මේ මෙතන r ඊට පස්සේ මේක r බෙදීම 2 ආවේ. මේක r ආවේ. මේක r. එතකොට මේ අනුපාතයේ බෙදීම මේකේ අගේ බෙදීම මේකේ අගේ සමානයි. මේකේ අගේ බෙදීම මේකේ අගේ. එතකොට ඔක විට්සන් බ්‍රිජ් එකක් වගේ නේද? ඔහොම ඇඳගත්තොත් xy මේ තියෙන්නේ එක, මේ b එක, මේ c එක, මේ d එක, ඊට පස්සේ මේ මැද තියෙන එක ඒ වල එක් කෙරවලකුයි c වල අනික් කෙරවලයි. මේ a වල එක කෙරවලයි c වල අනික් කෙරවලයි හැමෝම. එතකොට මේක මේ අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක අයින් කරන්න පුළුවන්. එතකොට මේ වල අගේ මේකේ අගේ r මේකත් r මේකත් r මේකත් r. එතකොට මෙතන එන්නේ 2r. එතකොට මේ ලයින් එකේ එනවා ආයේ 2r. එතකොට 2r තියෙන්නේ සමාන්තරගතව. එතකොට සමාන්තරගත තියෙන නිසා මේ සමකය වෙන්නේ එතන r. ඒක උත්තරේ 5 එන්නේ.